කටකතාව කලාවක් නම් ලංකාව එහිලා කලාගාරයක්. හොඳේ මොකද ඒ තරම්ම වේගෙන් අපේ රටේදී කටකතා තටු ගසමින් පැතිරෙනවා. ලෝකෙ වෙන කොහේවත් මේ ජාතිය රටක් නැතුව ඇති. ඇත්තමයි. ඔය දැන් තවත් නරුමේකුගේ ම්ලේච්ඡ අපරාධයක් ඊයේ වාර්තා වුණා. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන්. වෛද්‍යවරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමනේ. අපේ රටේ ඔය පහුගිය කාලය තුල වයස අවුරුදු 80 90 මිත්තනියන්ව පවා අපයෝජනය කරලා මරා දැමූ රටක්. හොඳේ 6ක් 4ක් තේරෙන්නේ නැති සේයා වගේ දැරියන්ව අපයෝජනය කරලා මරා දාපු රටක්. විද්‍යාව වගේ පාසල් දැරියකට අතවර කරලා මරා දාපු රටක්. මේ අපරාධකාරී මේ නරුමීන්ගේ ජාතිය ආගම මේකයි කියලා වෙන් කරන්නට බෑ. හරිද? හැම ජාතියෙම අය මේ නරුමීන් අතර ඉන්නවා. වෛද්‍යවරියගේ අපයෝජන සිද්ධිය පදනම් කරගෙන දාලා තියෙන සමහර පෝස්ට් වලින් අපට අහන්න වෙන්නේ ඒවා දාපු අයගෙන් මේ කාගේ පුත්තුද කියලයි. මේ කාගේ දරුවන්ද කියලයි. හරිද? අම්මා කෙනෙකුගේ මවකගේ කුසින් බිහිවුවෙකුට කාන්තාවකට ලිංගික හිරිහැර කරන එක අනුමත කරලා අකුරක්වත් ලියන්න බෑ. හොඳේ අකුරක්වත්. මේ සමාජ මාධ්‍ය භාවිතයට මේ රටේ ප්‍රධාන මාධ්‍යත් වග කිව යුතුමයි.